where do you work? කවුරු හරි ඔයාලගෙන් where do you work කියලා අහුවොත් කොහොමද ඔයාලා උත්තර දෙන්නේ? This seems a simple question, but there are different ways to answer it. ඔයාලට උත්තර දෙන්න පුළුවන් I work for, I work in, I work at, I work as and I work with කියලා. එතකොට මේ විදිහට විදි පහක් තියෙනවා. මේ ආකාර පහම නිවැරදි. හැබැයි මේවා භාවිතා කරන අවස්ථා එකිනෙකට වෙනස්. අද අපි බලමු මේ ක්‍රම යොදා ගන්න ඒ අවස්ථාවන් මොනවාද කියලා. මුලින්ම I work for කියන එක යොදා ගන්න අවස්ථා අපි බලමු. Let's take I work for as the first one. I work for කියන එක භාවිතා කරන්නේ එක්කෝ ආයතනයක්, ඒ කියන්නේ ඕගනයිසේෂන් එකක්, කම්පැනි එකක්, එහෙමත් නැත්නම් පුද්ගලයෙක් වෙනුවෙන් වැඩ කරනකොට. අපි උදාහරණ කීපයක් දැන් බලමු. I work for Microsoft. ඒ කියන්නේ මම වැඩ කරන්නේ Microsoft ආයතනය වෙනුවෙන්. I work for the government. මේ කියන්නේ මම රජයේ ආයතනයක වැඩ කරනවා කියන එක. එහෙමත් නැත්නම් ඔයාලට කියන්න පුළුවන් he works for a private company. What does that mean? මොකද ඒ කියන්නේ? ඔහු වැඩ කරන්නේ private එහෙම නැත්නම් පෞද්ගලික ආයතනයක. හරි, දැන් අපි බලමු I work at කියන එක use කරන්නේ කොහොමද කියලා. I work at කියන එක අපි යොදාගන්නේ අපි වැඩ කරන තැන ගැන විස්තර කරනකොට. එහෙමත් නැත්නම් අපි වැඩ කරන place එක ගැන ඔයාට describe කරන්න ඕන I work at කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදියට I work at a hospital. මේ කියන්නේ මම hospital එකක වැඩ කරන්නේ කියලා. එහෙමත් නැත්නම් ඔයාලට කියන්න පුළුවන් I work at a school. ඒ කියන්නේ ඔයා වැඩ කරන්නේ ඉස්කෝලේක කියලා. Let's take another example. My brother works at a bank. ඒ කියන්නේ මගේ සහෝදරයා වැඩ කරන්නේ බැංකුවක කියලා. හරි. දැන් work at කියන එකයි work for කියන එකයි හොඳටම තේරුම් ගන්න මෙන්න මේ වාක්‍ය බලන්න. I work for the People's Bank at the Wattala branch. ඒ කියන්නේ මම වැඩ කරන්නේ People's Bank ඒ කියන්නේ මහජන බැංකුවේ වත්තල branch එකේ ශාඛාවේ කියලා. මෙතනදී හොඳට බලන්න for People's Bank ඒ කියන්නේ People's Bank එක වෙනුවෙන් ඒ කියන්නේ මහජන බැංකුව වෙනුවෙන් කොහෙද at වත්තල branch ඒ කියන්නේ ඔයාගේ location එක කොහෙද වත්තල branch එකේ තමයි ඔයා වැඩ කරන්නේ කියලා. මම හිතනවා දැන් ඔයාලට I work at කියන එකයි I work for කියන එකයි හොඳටම තේරුණා කියලා. තව අපිට කතා කරන්න තියෙනවා I work in, I work with and I work as. ඔයාලා ගොඩ දෙයක් කියලා තිබ්බ අපේ වීඩියෝස් කෙටි කරන්න විනාඩි 4ක් 5ක් අතර කියලා. ඉතින් ඒ නිසා ඊතුරු කොටස අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.